තායිලන්තයේ වික්ෂුන් වහන්සේලා ලාओसය, මියන්මාරය, ශ්‍රී ලංකාව, ඉන්දියාව කියන රටවල් 5ක හාමුදුරන් වහන්සේලාගේ ධර්ම යාත්‍රා පාදචාරිකාව අනුරාධපුර විජයශ්‍රී මහ බෝධිරාජන් වහන්සේ අභියසින් ආරම්භ කරලා ඉතින් මේ පාදචාරිකාවේ ප්‍රධාන අරමුණ තමයි තායිලන්තයේ භික්ෂුන් වහන්සේලා වස් පවාරණය කරලා උන්වහන්සේලා පාදචාරිකාවේ යෙදෙනවා. මේ භික්ෂුන් වහන්සේලා හැටියට ගම් නියම්ගම් වල පාදචාරිකාවේ යෙදීම සාමාන්‍ය චාරිත්‍රයක්. ඉතින් අපි විසින් කිලෝමීටර් 1460ක් පාගමනින් වැඩම කරලා තමයි ලංකාවට වැඩම කරේ. තායිලන්තයේ හාමුදුරන් වහන්සේලා 12 නමක්, ලාओसයේ හාමුදුරන් වහන්සේලා 2 නමක්, මියන්මාරයේ හාමුදුරන් වහන්සේලා 2 නමක්, ඒ වගේම ශ්‍රී ලංකාවේ හාමුදුරන් වහන්සේලා 6 නමක් සහ ඉන්දියාවේ එක හාමුදුරන් වහන්සේ නමක් මෙම පාදචාරිකාව සඳහා එකතු වුණා. මේ හාමුදුරන් වහන්සේලා පාදචාරිකාවේ ආරම්භ කිරීම විපදාන අරමුණක් තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙන චරිත භික්කවේ බහුජන හිතාය බහුජන සුඛාය අත්තානං හිතාය පරහිතාය දෙව් මිනිසුන්ට අනුකම්පා පිණිස චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරමින් ගම් නියම්ගම් වල ධර්මචාරිකපචාරයේ දෙන්නේ කියන කාරණාව. ඉතින් මේකට ධර්ම යාත්‍රා කියන නම දහම් කරේ ධර්මයේ වෙනුවෙන් යාත්‍රා කරනවා කියන අර්ථයෙන් තමයි ඒක ධර්ම යාත්‍රා පාදචාරිකාව කියන නම සඳහන් කරේ. මේ චාරිකාවෙන් අරමුණ වන්නේ වික්ෂුන් වහන්සේලාට පාරමිතා ධර්මයන් සම්පූර්ණ කිරීම. දාන පාරමිතා, සීල පාරමිතා, නෙක්ඛම්ම පාරමිතා, කාන්ති පාරමිතා, විරිය පාරමිතා, සත්‍ය අධිෂ්ඨාන ආදී පාරමිතා ධර්මයන් සම්පූර්ණ කිරීම ප්‍රධාන අරමුණ තියෙනවා. ඒ වගේම උන්වහන්සේලා විශේෂ සීලයක් සමාදන් වෙනවා. මේ කාල සීමාව තුළ උන්වහන්සේලා එක වේලක් පමණයි දාණය අරගන්නේ. ඒකට ධර්මයේ සඳහන් වෙන දුතාංග ධර්මයන් කීපයක් සමාදන් වෙන උන්වහන්සේලා ඒකාසනිකාංගය, පත්තපිණ්ඩිකාංගය, කළුපච්චිකාංගය, සපදානචාරිකාංගය සහ තෙචීවරකාංගය කියන දුතාංග 5 සමාදන් වෙනවා. දායකකාරකාදීන්ට මේකෙන් ලැබෙන ලාභය තමයි සමනානංච දක්ෂණං කියන කාරණාවට අනුව උදෑසන හාමුදුරන් වහන්සේලා විශාල පිරිසක් දැක බලා ගන්න ලැබෙනවා. දර්ශනානුත්තරය කියන කාරණාව සඳහන් වෙනාකට දර්ශනයන් අතින් අනුත්තරම දර්ශනය බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙන ආකාරයට පාගමනින් යන සත්වයන් අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ මහා සංඝරත්නයයි. උන්වහන්සේලා මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන සිව්බම විහරණයන් හිතේ දරාගෙන තමයි පාදචාරිකාවේ දෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ මඟ යමින් ලෝක ජනතාවට, බෞද්ධ ජනතාවට පමණක් නෙවෙයි හැම දිනාටම දැකලා සන්තෝෂය, බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කර ගැනීමට පුළුවන් අවස්ථාවක් හැටියට මේ හාමුදුරන් වහන්සේලා උන්වහන්සේලාගේ ධර්ම යාත්‍රා ඒ පාදචාරිකාව සිද්ධ කරනවා. හැම දිනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම අඩවිය බාර සමන් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. තුන්වන්ගේ ආශිර්වාදයෙන් යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.